මතක් කරන්නේ මාව නොටි මතක් කරන නිසාම අද අපි අරන් ආවා රෝග ලක්ෂණ ටිකකුයි ඒවට ඉංග්‍රීසි වලින් කියන ටර්ම්ස් ටිකකුයි අරගෙන. පළවෙනි එක hatching. මම hatching කරන hatchingට අපි ඉංග්‍රීසි වලින් කියනවා sneezing. අපි දැන් ડોක්ටර් කෙනෙක් ගාවට අපි කියන්නේ ડોක්ටර් ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා. ඒවට අපිට කියන්න පුළුවන් කොන්ද රිදෙනවා නම් back pain, ඔළුව රිදෙනවා නම් headache, බඩ රිදෙනවා නම් stomach ache. එතකොට උණ හැදුනහම අපෙන් non stop නහයෙන් හොටු ගන්නවනේ. දැන් හොටු ගන්නකොට අපිට කියනවා runny nose. ඒ කියන්නේ නවත්තන්න නැතුව එක දිගට හොටු ගන්නදී runny nose. block කරලා තියෙනවා නහය. you can say blocked nose. rash එක දාදී පළු දාදී කහන්නේ. So you can see itchy skin. doctor මේ itchy skin එකක් තියෙන්නේ. have a very itchy skin these days. එතකොට vomiting කියන්නේ වමනේ දානවා. okay vomit කියන්නේ වමනේ. vomiting කියන්නේ වමනේ දානවා. asthma කියලා එකක් තියෙනවා. asthma කියන්නේ අපි අර වීස් කරද්දී අර හුස්ම පොඩ ගන්න හුස්ම ගන්න බෑ ඉක්මනට කැස්සක් එනවා. ඒක ගොඩක් කට inhalers පාවිච්චි කරනවා. so we can call it asthma. තව අපි කියනවා loss of appetite කියන්නේ. appetite කියන්නේ බඩගින්න. කණ්ඩ කැමක් තියෙන ප්‍රියමනාපය. loss of appetite. ඒතර අපිට ගොඩක් ලෙඩ හැදුනම loss of appetite බඩගින්න කන්න තියෙන ප්‍රියමනාපයත් නැති වෙනවා. so loss of appetite. dizziness. dizzy කියන්නේ අර කැරකිල්ලට වගේ නැගිටින්න බෑ, හරියක් තියන්න බෑ, චුට්ටක් එහෙට මෙහෙට කැරකිල්ල down the fall downට යනවා වගේ. you can call it dizzy. එක දිගට washroom යන්නේ වතුර වගේ නවතින්නේ නැතුව we call that diarrhea. ඉංග්‍රීසි එකෙන් අපි අහනවා විදිහම වචන loose motion. so ඒකට medically අපි term එකක් කිව්වොත් we call it diarrhea.